ඔන්න ඉතින් දවසක් අණ්ඩපාලට හිතුණා මම මේ ගමේ ඉන්න සල්ලිකාරයා වෙන්න ඕනි කියලා. හැබැයි ඉතින් වැඩ කරන්න නම් අණ්ඩපාලට ටිකක් ලැජ්ජයි. ඒ නිසා අණ්ඩපාල හිතුවා ගමේ ඉන්න සල්ලිකාර ඒ වගේම චුට්ටක් මෝඩ ගුණපාල මුදලාලිව මේ වැඩේට අල්ලගන්න ඕනි කියලා. එදා අණ්ඩපාල කාටවත් පේන්නේ නැති දෙන්න හොරෙන් ගුණපාල මුදලාලිගේ ගෙවල් පැත්තට ගියා. මුදලාලි කාටවත් ඇහෙන්න තියන්න එපා. මට නිදානයක් හම්බුණා. මුදලාලි අර අපේ ගේ පිටිපස්සේ තියෙන පරණ ළිඳ ආන්න ඒ ළිඳේ ඉන්නවා රත්තරන් කැස්බෑවෙක්. ඒ කැස්බෑවා රන් කාසි වමාරනවා. හැබැයි මුදලාලි ඌව ගොඩට ගන්න නම් රත්තරන් මාලයක් ළිඳ ඇතුළට දාලා බිලිවන්න ඕනේ. අනේ ඉතින් මේ දුප්පත් මට කොයින්ද රත්තරන් මාලයක්? ඒකයි ඔබතුමාව මුණ ගැහෙන්න ආවේ. අපි දෙන්න එකතු වෙලා මේ වැඩේ කරමු. රත්තරන් කාසි වලින් අඩක් ඔබතුමාට. ඉතුරු ටික මට. අනේ ඉතින් මෝඩ මුදලාලි අණ්ඩපාලගේ කතාවට අහු වුණා. තමන්ගේ බිරිඳගේ පවුම් 5ක් බර මාලෙන් අණ්ඩපාලගේ අතට දුන්නා. හරි මුදලාලි. එහෙනම් මම අද රෑම මේ වැඩේ කරලා උදේට රන්කාසි ටික අරගෙන එන්නම්. පහුවෙනිදා උදේම මුදලාලි බලන් ඉන්නවා අණ්ඩපාල එනකන්. හැබැයි උදේ වුණා, දවල් වුණා, හවස් වුණා. අණ්ඩපාල නම් ආවේ නැහැ. ඔන්න ඉතින් මුදලාලිට හරිම කේන්ති. ඉක්මනින්ම දිව්වා අණ්ඩපාලගේ ගෙදරට. මුදලාලි අණ්ඩපාලගේ ගෙදරට යනකොට අණ්ඩපාල මිදුලේ බංකුවක් උඩ වාඩි වෙලා දුකින් ඔහේ බලාගෙන ඉන්නවා. අනේ මුදලාලි මට කියන්නත් ලැජ්ජයි. මම රත්තරන් මාලේ ළිඳට දැම්මම කැස්බෑවා ඒක ගිල්ලේ නැතේ. හැබැයි ඉතින් මම ඒ කැස්බෑවව ගන්න හදනකොටම තොඩි මෝරෙක් ඇවිල්ලා මේ කැස්බෑවවත් ගිලලා ගැඹුරු දිය යටට ගියා නෝවේ. අනේ මට සමා වෙන්න මුදලාලි. ඔන්න ඉතින් මුදලාලිට තරු විසික් වුණා. එක පාරටම මුදලාලි ඇහුවා මේ ගැඹුරු ළිඳේ කොහෙද බං රත්තරන් මෝරු කියලා. අයියෝ මුදලාලි ළිඳේ රන් කැස්බෑවෝ ඉන්න පුළුවන් නම් ඇයි රන් මෝරුන්ට ඉන්න බැරි? ඔන්න ඉතින් එහෙම කියපු අණ්ඩපාල පණ එපා කියලා මහා හයියෙන් දිව්වා. එදා ඉඳන් අණ්ඩපාල ගමට නම් ආවේ නෑ උන්.